සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම අරගෙන ආවේ ළඟ එන සිංහල අලුත් අවුරුද්දට ලේසියෙන්ම කොණ්ඩ කැවුම් හදාගන්න විදිහ. මම අද මේ කොණ්ඩ කැවුම් හදාගන්නේ සීනි වලින් සුදු පාටට. මේ විදිහට හදාගත්තාම කැවුම් වල අමුතුම ලස්සනක් තියෙනවා. එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මම මෙතන කැකුළු හාල් පිටි කෝප්ප දෙකක් අරගත්තා. පාන් පිටි කෝප්ප එකයි, සීනි කෝප්ප එකයි. මම කැවුම් පොඩි ප්‍රමාණයක් හදාගන්නේ. ඔයාලට ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. පිටි ගන්න භාජනයෙන්ම පාන් පිටි සීනි අරගන්න. ඊළඟට සීනි පිටි ටික කලවම් කරගෙන මද රස්නේ වතුරෙන් මම පිටි ටික අනා ගන්නවා. මද රස්නේ වතුරෙන් පිටි ටික අනාගත්තාම අපිට ඉක්මනට කැවුම් ටික හදාගන්න පුළුවන්. ගොඩක් දියාරුත් නැති ගණක් නැති මේ පේන පදමට පිටි මිශ්‍රණය අනා ගන්නවා. දැන් විනාඩි 30ක් විතර වහලා තියා ගන්නවා. දැන් මේ විනාඩි 30කින් පිටි ටික හොඳට පිපිලා තියෙන්නේ. පිටි මිශ්‍රණය ටික දැන් උකු ගතියට තියෙන්නේ. මම වතුර මේසෙ හැඳි 3ක් විතර දාලා ආයෙ කැවුම් පදමට පිටි මිශ්‍රණය හදා ගන්නවා. මේ පේන විදිහට පිටි ටික වැක්කිරෙන්න හදාගන්න. දැන් මම කැවුම් බදින්න ගන්න තාච්චියේ මේ වගේ හැන්දයි කූරයි කතිරයක් වගේ තියාගන්නවා. ඉස්සර අපේ කිරියම්මලා කැවුම් හදනකොට තාච්චියට තෙල් එකතු කරගන්නේ මේ විදිහට. එතකොට කැවුම් බදිනකොට ගොඩක් තෙල් පිච්චෙන්නේ නැහැ. හතර පැත්තෙම මේ විදිහට තෙල් එකතු කරගන්නවා. දැන් තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මේ පේන විදිහට කැවුම අවශ්‍ය ප්‍රමාණයට පිටි මිශ්‍රණයෙන් වක් කරගන්නවා. වටේට මේ විදිහට බුබුලු දාලා ඉදීගෙන එනකොට මැදට පිටි ටික ටික එකතු කරගන්න ගමන් හොඳට තෙල් ලිහින්න. කැවුම මැද පිරෙනකම් පිටි ටික ටික වක් කරගන්න. මම ඉරටුවක් තමයි කැවුම හදන්න ගන්නෙ. මේ විදිහට ඉරටුව කරකවමින් හොඳට තෙල් ලිහින්න. ඉරටුව නැමිලා කැරකෙනකොට කැවුම ඇතුලේ තියෙන හමු පිටි ටික හොඳට එළියට එනවා. එතකොට තෙල් ලිහිනකොට පිටි ටික ඉදිලා කොණ්ඩේ ලස්සනට හැදෙනවා. මේ විදිහට කැවුම ටිකක් පෙරලලා බැද ගන්න. එතකොට අමු පිටි තියෙනවා නම් ඒවත් තැම්බෙන. මේ වගේ ලස්සනට කැවුම බැදගත්තට පස්සේ තෙලින් අයින් කරගන්නවා. මම තව එකක් හදන හැටි පෙන්නන්නම්. මේ වගේ එකපාරටම පිටි ටිකක් වක් කරගන්නවා. වටේට ඉදීගෙන එනකොට මැදට පිටි ටික මැද පිරෙනකන් එකතු කරගන්න. ඒ වගේම කැවුමට හොඳට තෙල් ලිහින්න. එතකොට කැවුම හොඳට පිපිලා එනවා. ඔයාලට කොණ්ඩය ගන්න කෝටුවක් අරගන්නත් පුළුවන්. මේ විදිහට කෝටුව කරකවලා අමු පිටි ටික එළියට ගන්න ගමන් හොඳට තෙල් ලිහින්න. කැවුමේ ලස්සනට කොණ්ඩය ගන්න පුළුවන්. කැවුම් බදින කොටත් ගින්දර වැඩියෙන් තියාගන්න එපා. එතකොට කැවුම ඉක්මනට කර වෙලා කොණ්ඩය ගන්න බැරුව යනවා. ගින්දර අඩු වෙනුත් නැතුව සාමාන්‍ය ගානට ගින්දර තියාගන්න. ඔයාලට කැවුමක් දෙකක් හදනකොට තේරෙනවා ගින්දර තියාගන්න ඕනේ කොයි විදිහටද කියලා. මේ විදිහට හොඳට තෙල් ලිහින ගමන් කොණ්ඩේ ලස්සනට හැන්දෙන් හදාගන්න. ඇතුලේ තියෙන අමු පිටි ටික ඉදීගෙන එනකොට ඉරටුවට තද ගතියක් දැනෙනවා. එතකොට මේ විදිහට ඉරටුව හිමීට අරගන්න.
ඉතින් මේ විදිහට ඔයාලත් හදලා බලන්න. පැණි පාට නැතිව සීනි වලින් සුදු පාටට හදාගත්තාම අමුතුම ලස්සනක් කැවුම් වල තියෙනවා. දවස් 4-5ක් වුණත් මේ කැවුම් එක හයි වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. ආයෙත් රසවත් වීඩියෝ එකකින් හම් වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.